Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ යාළුවොත් කියනවා වීඩියෝ එකක් දාන්න නැද්ද කියලා. ඉතින් මම වීඩියෝ එකක් දාන්න ඕන. මේ වීඩියෝ එකට කලින් මම ලංකාවට වැකේෂන් ගියපු වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරන්න තියෙනවා. හැබැයි මම හිතුවා ඊට කලින් මම මේක දාලා ඉන්නවා කියලා. ලංකාවට ගිහින් ඇවිල්ලා දවස් 3-4කට විතර පස්සේ මට හිතුණා කොහේ හරි යන්න ඕනි කියලා. මොකද දවස් 3ක් විතර මට නිවාඩු තිබුණා වැඩ කරන තැනින්. ඊට පස්සේ මම මේ යනවා මංගලශාලා කියලා මෙහි විනාඩි 40ක විතර දුරකින් බස් එකේ යන්න පුළුවන් බීච් එකක් තියෙනවා. ඒකට යනවා කියලා මම හිතුවා තනියම තමයි මේ පාර යන්න වෙන්නේ. මොකද මගේ අතිජාත මිත්‍රයා ෆ්‍රාන්ස් ගිහින් ඉන්නේ. ඒක නිසා මම හිතුවා මම තනියම යනවා කියලා. මේ යන ගමන් හරිම ලස්සනයි සමයකත් එක්ක හින්දා ගස්වල කොළ පිරීලා ලස්සනට කොළ පාටට තියෙනවා. ඉතින් මේ බස් එකේ ගිහිල්ලා අන්තිම හෝල්ට් එකෙන් තමයි බහින්න තියෙන්නේ බීච් එකට යන්න. හැබැයි මම ඊට මගින් බැහැලා පොඩ්ඩක් වටපිටාව බලලා ඇවිදින්න ඕන නිසා මම ඊට කලින් තියෙන හෝල්ට් එකකින් බැහැලා පොඩ්ඩක් ඇවිද්දා. දැන් ඉතින් පොඩ්ඩක් ওই විදිහට ඇවිදලා ඉඳලා ආයෙ බස් එකක් ගත්තා කොහොම හරි. බස් එකේ වෙන මැස්සෙක්වත් හිටියේ නැහැ. මම විතරයි හිටියේ. අන්තිම හෝල්ට් එකෙන් බහින්න තමයි තියෙන්නේ. පස්සේ ওই විදිහට ගිහිල්ලා මම මගේ නැවතුමට ආවා. ඊට පස්සේ මීටර් 750ක විතර දුරක් තියෙනවා. කැලෑව මැද්දෙන් තමයි යන්න තියෙන්නේ බීච් එකට. හරිම ලස්සනයි කොළ පාටට නිල් පාටට අහස තියෙනවා. ඒ කොමත් එක්ක හරිම ලස්සනයි. ඉතින් ඔහොම ගිහිල්ලා මට මේ ආච්චි කෙනෙකුත් හම්බුණා. ආච්චි බව්වා එක්ක යන්නේ. බව්වා ඉන්නවා හෙන දුර ආච්චි පිටිපස්සේ. පස්සේ තමයි දැක්කේ ඒගොල්ලොත් බීච් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා මේ ඉන්නේ ආච්චිගේ බව්වා. මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. ලංකාවට ගිහින් යාළුවොත් එක්ක ගෙදර අයත් එක්ක එහෙම ඉඳලා මාසයක් හිටියා මම. ඉතින් ඊට පස්සේ ආයේ ලංකාවෙන් මෙහාට ආවට පස්සේ ගොඩක් පාළුයි. ඉතින් ගෙදර අයව මතක් වෙනවා, යාළුවෝ මතක් වෙනවා. ඒ දේවල් එක්ක මම හිතුවා මට හිත නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න තමයි ඕන කරලා තිබුණේ. ඉතින් ඇත්තටම එතන බීච් එක හරිම ලස්සනයි. ඒ වගේම වැඩි සෙනග ගොඩාක් හිටියෙත් නැහැ. ඒක නිසා මම හිතුවා ඇත්තටම එතනට ගියේ එක හොඳයි කියලා. මේ වෙලාව හවස් 6ට විතර ඇති. 6ට විතර ඇති උනාට සන්සෙට් එකත් බලන්න ඕනකමක් තිබුණා මට. හැබැයි 9 මාරට විතර තමයි සන්සෙට් එක තිබුණේ. මට එච්චරලා ඉන්න බෑ. මොකද පහුවෙන්දට වැඩට යන්නත් ඕන නිසා. මම ඉතින් ඔහොම බීච් එකේ පොඩක් ඇවිදලා ඉඳලා ටිකක් බලාගෙන ඉඳලා 8 මාරට විතර මම එතනින් යන්න පිටත් වුණා. රෑ වෙන්න ටිකක් සීතලයි හුළඟයි එන්න වැඩි වුණා. ඒක නිසා මම කොහොමත් සන්සෙට් එක බලන්න ඉන්නේ නැහැ කියලා හිතාගත්තා. ඒක නිසා මම ඔහොම ගෙදර යන්න පිටත් වුණා. ගෙදර යන්න හිතාගෙන ආයෙ හැරුණට මට දැන් කැලේ මැද්දෙන් ආයෙ යන්නත් තියෙනවා. එද්දි නම් දෙන්නෙක් තුන්දෙනෙක් මගදී එහෙම හම්බුණා. හැබැයි යනකොට නම් කවුරුත් හිටියේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් බයයි. බය හිතුණා. පිටිපස්සත් බල එනවා බොරුවට මම. බය නෑ වගේ. අනිත් එක රෑත් වෙලා සමයක නිසා පොඩ්ඩක් අරුවල වැටෙන්න පහු වෙනවා. ඒක නිසා හොඳ වෙලාවට එළිය තියෙන්නේ. ඊට පස්සේ ඔහොමම මම කොහොම හරි ආවා. ඉතින් ඇත්තටම ඉතින් එහෙම බය වෙන්න හේතුවක් නැහැ. හැබැයි ඉතින් තනියෙන් නිසා පොඩි බයක් හිතුණා. ඔන්න ඔහොම ඇවිදගෙන ඇවිල්ලා මම එද්දි දැක්කා
කොෆි මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ මම ඒකෙන් කොෆි එකක් ගන්නවා කියලා හිතුවා. ඊට පස්සේ කොයින්ස් වගේක් දාලා කොෆි එකකුත් අරගෙන මම හිමින් සැරේ ගියා බස් හෝල්ට් එකට බස් එක ගන්න. ඉතින් මෙතනට ගිහිල්ලා විනාඩි 15කට විතර පස්සේ බස් එක ආවා. ඔය විදිහට තමයි මගේ එදා දවස ගත වුණේ. මම හිතුවා හොඳයි මම බීච් එකට යන්න හිතපු එක ස්පෙන්ඩ් කරපු ටයිම් එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔච්චරයි මගේ වීඩියෝ එක. තව වීඩියෝ එකකින් මං ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.